සුබ දවසක්. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සිංහ ලග්න හිමියන් ගැන. අපි මීට කලින් වීඩියෝස් කිහිපයක ලග්න කිහිපයක් ගැන කතා කරා. ඒකෝට ඔයාලා channel එකට ගිහිල්ලා ඒ ලග්න ගැන බලන්න පුළුවන්. මෙතනදී මේ සිංහ ලග්නය කියලා කියන්නේ ගින්දර කියන මූලද්‍රව්‍ය යටතේ පාලනය වෙන ලග්නයක්. ඒත් එක්කම මේ ලග්නය පාලනය කරන්නේ අපේ බලය, ආත්ම විශ්වාසය සහ නායකත්වය නියෝජනය කරන සූර්යයා විසින් තමයි මේ සිංහ ලග්නය පාලනය කරන්නේ. ඒක නිසා මේ සිංහ ලග්න හිමියන් කොතැනක හිටියත් කැපිලා පේන ගෞරවනීය තේජවන්ත චරිත විදිහට සමාජය අපිට අඳුර ගන්න පුළුවන්. මේ සිංහ ලග්න හිමියන් හිතන විදිය පැත්තට යනකොට, මෙයාලගේ මයින්ඩ්සෙට් එක පැත්තට යනකොට මෙයාලට ස්වභාවික නායකත්ව ගුණාංග තියෙනවා. කාගේවත් යටතේ ඉන්නවට වඩා තමන් නායකත්වය අරන් වැඩ කරන්න තමයි මෙයාලා ගොඩාක් දුරට කැමති. ඕනම අභියෝගයකට බය නැතුව කෙලින් මුහුණ දෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා මේ සිංහ ලග්න හිමියන්ට. ඒත් එක්ක මේ සිංහ ලග්න හිමියන් කියන්නේ ටිකක් ලොකුවට හිතන පිරිසක්. පුංචි දේවල් වලට වඩා ජීවිතේ විශාල ඉලක්ක සහ විශාල හීන වෙනුවෙන් තමයි මෙයාලා නිතරම හිතන්නේ සහ වැඩ කරන්නේ. ඒත් එක්ක මෙයාලගේ ආත්ම ගෞරවය සහ ආත්ම අභිමානය කියන දෙයට ලොකු මුල් තැනක් දෙනවා. තමන්ගේ චරිතයට සහ තමන්ගේ අභිමානයට හානි වෙන කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කිසිම දෙයකට එහෙම ඉඩ දෙන්නේ නැහැ. තමන්ට හානියක් වෙන දෙයකට. තමන්ගේ නම සහ තමන්ගේ පිළිගැනීම කියන දේ මෙයාලට මාරම විදියට වටින ස්වභාවයක් තියෙනවා. කවුරු හරි මෙයාලව ජජ් කරනවට, කවුරු හරි මෙයාලව විනිශ්චය කරන දේවල් වලට මෙයාලා පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මෙයාලගේ ටිකක් හොඳ ගතිගුණ පැත්තට යනකොට මේ සිංහ ලග්න හිමියන්ට ලොකු හදවතක් තියෙනවා. ලොකු හදවතක් කියලා කියන්නේ ටක් ගාලා ඕනම දෙයකට උදව් කරන ගොඩක් හොඳ හදවතක් තියෙනවා මේ සිංහ ලග්න හිමියන්ට. උදව්වක් ඉල්ලගෙන ආපු කෙනෙක්ව කවදාවත් හිස් අතින් යවන්නේ නැහැ. සමහර වෙලාවට අපි හිතමුකෝ එයාට ඒ උදව් කරන්න බැරි වෙනවා කියලා. හැබැයි එයා කවි වෙලේකවත් හිස් අතින් යවන උදව්වෙන් චුට්ටක් හරි නැත්නම් උදව් ගන්න පුළුවන් වෙන කෙනෙක් ගාවට හරි කෙලින්ම යොමු කළා අර උදව් අර කෙනෙක් හිස් අතින් යවන්නේ නැහැ කොයි වෙලේකවත්. හැම වෙලෙම අර තමන් ළඟට කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලගෙන ආවොතින් එයාට මොනවාම හරි දෙයක් දීලා තමයි යවන්නේ. එයාව අර මානසිකව අර අපහසුතාවයට හරි නැත්නම් තවත් පල්ලට ඇදලා දාලා යවන පිරිසක් නෙවෙයි මේ සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ. අනිත් අයට උපකාර කරන්න හරිම කැමැති ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම මේ සිංහ ලග්න හිමියන්ගේ අසීමිත ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම හොඳ නිර්භීතකමක් තියෙනවා. වැටෙන පාරට ආයෙත් නැගිටින්න පුළුවන් විදිය මාරම හොඳ ශක්තිමත් කොන්දක් තියෙන පිරිසක් තමයි මේ සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ. ඒ වගේම හිතේ ලොකු ශක්තියක් තියෙන පිරිසක්. ඒත් එක්ක මෙයාලා හරිම විශ්වාසවන්තයි. ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී පිරිසක්. තමන්ගේ වටේ ඉන්න හැම දිනෙකම ආරක්ෂා කරගෙන යන්න ගොඩාක් උත්සාහ දරන පිරිසක්. තමන්ගේ ආදරණීයයන් වෙන්න පුළුවන්, යාළුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්, ඕනෑම වෙලාවක පෙනී සිටින්න සහ යාළගේ පැත්ත අරන් යාළව ආරක්ෂා කරන්න මේ සිංහ ලග්න හිමියන් නිතරම පෙළඹෙන සුළු ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම මෙයාලට ගොඩක් හොඳ ආකර්ශනීය පෞරුෂත්වයක් තියෙනවා. යන තැන කැපිලා පෙනෙන විදිහේ අනිත් අයව ආකර්ෂණය කරගන්න පුළුවන් ස්වභාවික තේජසක් මේ සිංහ ලග්න හිමියන්ගේ දකින්න පුළුවන්. ඒත් එක්කම මෙයාලගේ අවධානය යොමු කරන්න ඕනි කරුණු පැත්තට යනකොට මෙයාලට චුට්ටක් ඉගෝ එක තියෙන්න පුළුවන්. අපි කියන ටිකක් අහංකාරකම කියලා. නේද? මමත්වයේ වගේ දේවල් චුට්ටක් තියෙන්න පුළුවන්. හැම වෙලෙම තමන් හරි කියන මතේ ඉන්න ඉඩකඩ තියෙනවා. මේ තමන්ගේ වැරදි පිළිගන්න චුට්ටක් සමහර අවස්ථාවල පසුබට වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ ඉගෝ එකට පාරක් වැදුනොතින් කොහෙන් හරි ගොඩක් කේන්ති යන සුළු ස්වභාවයක් තියෙන්න පුළුවන්. ශනික කෝපය වගේ දේවල් ඒ වගේ වෙලාවට ඇති වෙන්න පුළුවන්. මෙයාලා ගොඩක් වෙලාවට අනිත් අයව පාලනය කරන සුළු ස්වභාවයක් තියෙනවා. එයාලගේ තියෙන ශක්තියත් එක්ක. ඒකට අනිත් අය තමන්ගේ මතයට වැඩ කරන්න ඕනි වගේ දෙයක් හරි එහෙම නැත්නම් ඕනවට වඩා ටිකක් නියෝග දෙන්න පෙළඹෙන සුළු ස්වභාවයක් සමහර අවස්ථාවල මේ සිංහ ලග්න හිමියන්ගේ දකින්න පුළුවන්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ගත්තොත් අර අපි කියන්නේ කණ්ඩායමක් හසුරුවන විදිහේ තියෙන අර ටීම් වර්ක් එකක අර ටීම් ලීඩ් එකේ තියෙන ගුණාංග මෙයාලගේ දකින්න පුළුවන්. තියෙනවා නේද? පිරිසක් මෙහෙවන්න පුළුවන් හොඳ නායකත්ව ගුණාංග මෙයාලගේ තියෙනවා. ඒකට තමයි ප්‍රධානම තැන හිමි වෙන්නේ. ඒක නිසා ටිකක් අපි හිතමුකෝ හැම වෙලේම යාගේ රැකියාව වෙන්න පුළුවන්, ගෙදර පවුල ඇතුලේ වෙන්න පුළුවන්. ටිකක් හැම තැනකදීම යා ටිකක් අනිත් අයට වඩා ටිකක් ඉහළින් ඉන්න උත්සාහ කරන සහ ඒ විදිහට ටිකක් අනිත් අයව පාලනය කරගෙන යන්න පුළුවන් විදිහ හොඳ එනර්ජි එකක් තියෙන පිරිසක් තමයි මේ සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ. ඒත් එකම කවුරු හරි මෙයාලට ප්‍රශංසා කරනවට මෙයාලා හරිම කැමතියි. කවුරු හරි තමන්ව වර්ණනා කරනකොට වෙන්න පුළුවන් ඒ දේවල් වලට ගොඩාක් කැමතියි. කවුරු හරි කෙනෙක් බොරුවට මෙයාලව ප්‍රශංසා කරත් මෙයාලා ටක් ගාලා ඒකට අහු වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මෙයාලා ප්‍රශංසාවට හරිම කැමතියි. ඒතර මෙයාලා හිතන්නේ මෙයාලව ඇත්තටම මෙයාගේ වටිනාකම ඇත්තටම මේ අනිත් අය තීරුම් ගත්ත කියන එක යාට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ටිකක් ප්‍රශංසාවට මෙයාලා ගොඩක් කැමති ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම
මෙයාලා කැමති දේවල් පැත්තට යනකොට අනිත් අයගේ අවධානය, ගෞරවය සහ අනිත් අයගේ අගය කිරීම ලැබෙනවට මෙයාලා හරිම කැමතියි. ඒත් එක්කම ටිකක් රාජකීය සුඛෝපභෝගී සහ ටිකක් හරිම සැප පහසු ජීවිතයක් ගත කරන්න ඒ වගේ ජීවන රටාවකට මෙයාලා හරි කැමති ස්වභාවයක් තියෙනවා. ජීවිතේ ටිකක් සැප පහසුවෙන් රාජකීය තේජසක් ඇතුව ජීවත් වෙන මෙයාලගේ කැමැත්තක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම නායකත්වයේ ගන්න සහ අලුත් ව්‍යාපෘති මෙහෙවන්න වගේ දේවල් වලට මෙයාලා ගොඩක් කැමති. මොනවා හරි ටීම් එකක් එක කරන වැඩක් තියෙනවා නම් මූලිකත්වය අරගෙන කටයුතු කරන්න මෙයාලා ගොඩක් කැමතියි. වගේ මෙයා මූලිකත්වය ගන්නවා වගේම තමයි මේ වැඩවලට හරියට අවධානය දීලා හරි විදිහට ඒක කරගෙන යන උපරිමයෙන් කැප වෙන පිරිසක්. මෙයාලා අකමැති දේවල් පැත්තට යනකොට මෙයාලා අකමැති ගොඩක් මන්දගාමී අලස තීන්දුව తీරන ගන්න අයත් එක්ක වැඩ කරන්න මෙයාලා හරිම අකමැති. හරි හිමීට වැඩ කරන එහෙම නැත්නම් හරි කම්මැලි අයත් එක්ක කාලය ගත කරන්න මෙයාලා ගොඩක් අකමැති ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම තමන්ව ගණන් ගන්නේ නැතුව කවුරු හරි තමන්ව කොන් කරනවා වගේ දෙයකට ලෑස්ති වෙනවා නම් තමන්ව ගණන් ගන්නේ නැහැ වගේ දෙයක් තියෙනවා නම් අන්නේ දේවල් වලටත් මේ සිංහලක් නෙහිමියන් අකමැති ස්වභාවයක් තියෙන. ඒ වගේ තැන් වලින් තමන්ට වටිනාකමක් නොදෙන තැන් වලින් ටක් ගාලා අයින් වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි චූටි මොහොතකට හරි තමන්ගේ ආත්ම ගෞරවයට හානි වෙන දේවල් වලටත් මේ සිංහලක් නෙහිමියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. තමන්ගේ නමට තමන්ගේ ආත්ම ගෞරවයට කවුරු හරි විහිළුවකට හරි මෙයාගේ ආත්ම ගෞරවයත් එක්ක සෙල්ලම් කරන්නවොත් ඒකට මෙයාලා චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ සිංහලග්න හිමියන් ගත්තාම මේ සිංහලග්න හිමියන්ට සම්පූර්ණම සූර්යාගේ තියෙන තේජස ඒ විදිහටම තියෙන පිරිසක් තමයි මේ සිංහලග්න හිමියන් කියලා කියන්නේ. ඉඳලා හිටලා ග්‍රහ දෝෂ එක්ක හරි එහෙම නැත්නම් අපල කාල පරිච්ඡේද එක්ක හරි මේක චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි ඕවරෝල් ගත්තාම සිංහලග්න හිමිය කියන ගොඩක් හොඳ තේජසක් තියෙන පිරිසක්. එතකොට මේ සිංහලග්න හිමියන් හොඳට මතක තියාගන්න ඕනේ ඔයාලගේ ළඟ තියෙන ආත්ම විශ්වාසය සහ ඔයාගේ තියෙන නායකත්ව ගුණාංග කියන්නේ මුළු ලෝකෙම ආලෝකමත් කරන්න පුළුවන් විදිහේ ලොකුම බලවේගයක් තමයි ඔයාගේ යටතේ තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඉර කවදාවත් ලොකු රස්නයක් තියලා මේ පෘථිවිය ගිනි තියලා දාන්නේ නැහනේ. මේ දන්නේ වගේ තමයි. ඒ ඉර රශ්මියෙන් කරන්නේ පෘථිවියට ජීවය දෙන එක. අන්න ඒ වගේ තමයි ඔයාගේ ආත්ම අභිමානය කියන දේ නිහතමානීකමෙන් සරසගත්තොත් ඔයාට ලෝකේ දිනන්න බැරි කිසිම හදවතක් නැවට මේ ලෝකේ ඉන්න හැමෝගෙම හදවත දිනා ගන්න පුළුවන්. ඔයා හරිම නිහතමානීකම කියන දේ ඔයාගේ ජීවිතේට ආභරණයක් කරගත්තොත්. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට ජීවිතේ ඔයා යන තැන හැමෝම ඔයාට ආදරය කරන්න පටන් ගන්න විදිහේ ලක්ෂණයක් තමයි සිංහ ලක්ෂණය කියලා කියන්නේ. මොකද මිනිස්සුගේ හිතට අග්ගාල ඇදිලා යනවා. තේරෙනව නේද? මිනිස්සු හරි කැමති දීප්තිමත් චරිතවලට ඔයාලට ගොඩක් කලාවට උපතින්ම හොඳ ප්‍රභාව තියෙන හොඳ ඕරා එකක් ඔයාලට උපතින්ම හිමි වෙනවා. ඒක පරිස්සම් කරගන්න. හිත ඇතුළට වෛරය ක්‍රෝධය වගේ දේවල් හරි නැත්නම් අපි කියන්නේ උද්දච්චකම මානය වගේ දේවල් වැටුනොත් අර ඕර එකේ තියෙන බලය චුට්ට අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඕර එක නිතරම පිරිසිදුවට තියාගන්න හරිම අපි කියන්නේ නිහතමානීව සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බලන්න. එතකොට ඔයාට මේ ලෝකේ ඉන්න හැමෝගෙම හදවත දිනාගෙන හරි සතුටින් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ගොඩාක් අර අපි කියන්නේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න මේ සිංහලග්න හිමියන්ට පුළුවන්. ප්‍රීතිමත් වගේම ගොඩක් හොඳ තේජසක් පිරිච්ච ජීවිතයක් ගත කරන්න මේ සිංහලග්න හිමියන්ට පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් සිංහලග්න හිමියන් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න තියෙනවා. ඒතකොට ඔයා සිංහලග්න හිමියෙක් නම් හරි නැත්නම් වගේ පෞලි සිංහලග්න හිමියෙක් නම් හරි බලන්න මේ ගතිගුණ එයාලා ගාව තියෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එයාලත් එක්ක එයාලගේ ගතිගුණ කොහොමද දකින්නේ? ඔයා සිංහලග්න හිමියෙක් නම් ඔයාට කොහොමද දැනෙන්නේ? ඒ දේවල් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. හරි එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.